හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම ඔයාලට කියන්න හිතුවේ මාත් එක්ක එකතු වෙලා මාසකින් වගේ මේ ව්‍යාපාරය තුලින් සාර්ථක ගමනක් යන දඹදෙණියේ තිලක මහත්තයාගේ කතාව. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න පිරිසක් නිසා මම හිතුවා එයාගේ කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න එක ඔයාගේ ව්‍යාපාරික ගමනට ගොඩක් උපකාරයක් වෙයි කියලා. ඉතින් මාත් එක්ක සම්බන්ධ වෙලා ගේමක් ගහන මේ ව්‍යාපාරයට ගොඩක් ආසා කරපු ගොඩක් අය තව ඉන්නවා. මේ එක් පුද්ගලයෙක් විතරයි. ඉතින් මගේ වැඩත් එක්ක පාසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් වුණ මගේ ආයතනයට කිට්ටුවම මේ ව්‍යාපාරයෙන් ඉස්සරහට ගිය මේ ව්‍යාපාරික මහතා විශ්‍රාමික රියදුරු මහත්තයෙක්. වීඩියෝ එකට යන්න කලින් මේ වීඩියෝ එක බලන ඔයාට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ආසාවෙන් ඉන්න ව්‍යාපාරිකයෙක්ට තියෙන ගැටලු මොනවද? අතරමඟදී අත්හරලා දාන්න හිතෙන්නේ ඇයි? ගුණාත්මක නිෂ්පාදනයක් තුලින් ලාභ ලබා ගන්නේ කොහොමද? මූලික වියදම එහෙමත් නැතිනම් මුලින් අපි කොච්චර මුදලක් ඉන්වෙස්ට් කරන්න ඕනද මේ ව්‍යාපාරය පටන් ගන්න වගේම තවත් ඉතා වැදගත් කරුණු රාශියක්ම ඔයාට මේ වීඩියෝ එකෙන් ඔයාගේ දැනුමට වගේම ඔයාගේ ව්‍යාපාරයටත් එකතු කරගන්න පුළුවන්. හැකියාවෙන් ඉවත් වුණාට පස්සේ තිබුණේ ලක්ෂ 4.5ක් විතරයි. පොල්ලෙලි කැබලි ව්‍යාපාරය ගැන කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. නමුත් අද ඔහු දවසට පොල්ලෙලි කැබලි ටොන් එකක් නිෂ්පාදනය කරන පොල්ලෙලි කැබලි ව්‍යාපාරිකයෙක්. මේ වෙනස උනේ කොහොමද? අද මම ඔයාලව රැගෙන යනවා තිලක මහතාගේ මේ සැබෑ ගමනට. එහෙනම් අපි වීඩියෝ එකට යමු. In the darkness I could feel her thinking about somebody else. ව්‍යාපාරයක් පටන් ගන්න ගොඩක් අය බය වෙන්නේ එක් හේතුවක් නිසා. ඒ මට අත්දැකීම් නැහැ, මට මේ ගැන දැනුමක් නැහැ, මම මේක කරලා අසාර්ථක වුණොත් වගේ හේතු. ඉතින් මේ කතාවේ කතානායකයා අපේ මේ තිලක මහතා. ඔහු තරමක් ලැජ්ජාශීලී පුද්ගලයෙක් නිසා මට ඔහු සමග කතා කරන්න පුළුවන් වුණේ බොහොම පුංචි වෙලාවකට. ඔහු මේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානය සහ ඔහු මේ පොල්ලෙලි කැබලි වේලන ආකාරය වගේම ඔහු මාත් සමග බෙදාගත්ත සියලුම කරුණු මම ඔයා එක්ක මේ වීඩියෝ එකෙන් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔහු රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ ඔහුගේ ලොකුම ආසාව වුණේ ඔහුගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඉතින් ඔහු ඒ ප්‍රශ්නෙට පිළිතුරු සොයමින් ඉන්න අතරේ තමයි ඔහු මාව හොයාගෙන මාගේ ආයතනයට ආවේ. ඉතින් එතන ඔහුගේ ජීවිතේ හැරුණු ලක්ෂය වෙයි කියලා ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති. ඉතින් ඔහු මට මුණ ගැහුණ පළවෙනි දවසේම කීවේ, මහත්තයා මට මේ ගැන කිසිම දැනුමක් නැහැ. හැබැයි මට ඉගෙන ගන්න ලොකු ආසාවක් තියෙනවා කියලා. ඉතින් මම එතනදී ඔහුට තේරුම් කරා දැනුම නැති එක ප්‍රශ්නයක් නෙමෙයි. ආසාව වගේම උනන්දුව උත්සාහය කැපවීම තියෙනවා නම් මේ ව්‍යාපාරයෙන් ලොකු තැනකට අනිවාර්යයෙන් යන්න පුළුවන් කියලා. රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඊළඟ ආදායම කොහෙන්ද කියලා. තිලක මහත්තයාටත් ඒ ප්‍රශ්නේම තිබ්බා. ඒත් ඔහුට ඉලක්කයක් තිබ්බා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ගොඩනගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔහු රුපියල් ලක්ෂ 4.5ක් ආයෝජනය කරලා ව්‍යාපාරයක් විදියට පොල්ලෙලි කැබලි ව්‍යාපාරය ආරම්භ කරත් ඒක ලොකු මුදලක් තමයි සාමාන්‍ය පුද්ගලයාට. ඉතින් හරි සැලැස්මක් නැති වුණොත් මුදල් ඉක්මනින් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම කතා කරේ ලාභය ගැන නෙමේ ක්වොලිටි එක ගැන. එහිදී මම ඔහුට කීව දෙයක් තමයි පොල්ලෙලි කැබලි ව්‍යාපාරයේ පැවැත්ම තියෙන්නේ ඔයාගේ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය මත කියලා. ඒ වගේම ආයතනය ඔයාව විශ්වාස කරන්න එක දවසකින් නෙමෙයි හොඳ ක්වොලිටි ප්‍රොඩක්ෂන් එකක් එක දිගටම ලබා දුන්නොත් විතරයි. ඒ නිසා මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ අපි හොඳ අමුද්‍රව්‍ය තෝරා ගන්න. ඒ කියන්නේ වැස්සට නොතෙමුණු ගොඩක් කර නොවුණු පොල්ලෙලි අමුද්‍රව්‍ය විදියට අපි තෝරා ගන්න ඕනේ. නිවැරදි ප්‍රමාණයට පොල්ලෙලි කැබලි කිරීම, නියමිත තෙතමනයට වියලීම, ගුණාත්මක භාවය එක දිගට පවත්වාගෙන යාම කියන මේ දේවල් තමයි මේ ව්‍යාපාරයේ අත්‍යවාරම කියලා මම ඔහුට එදා පහදලා දුන්නා. ඒ වගේම තමයි මැෂින් එකක් මිලදී ගත්තා කියලා ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. අපිට ඇත්තටම අභියෝග වලට මුහුණ දෙන්න වෙන්නේ ඊට පස්සේ අමුද්‍රව්‍ය සපය ගන්න එක, නිෂ්පාදනය පවත්වාගෙන යන එක, ආයතනයේ අවශ්‍යතාවය සපුරන එක වගේ බොහෝමයක් අභියෝග වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ දේවල් වලට තිලක මහත්තයා මුහුණ දුන්නේ කොහොමද? ඒ වගේම මම ඔහුට නිතරම කීව දෙයක් තමයි ආයතනය මුලින්ම බලන්නේ ක්වොලිටි එක.
ඒ නිසා අපි මුලින්ම අවධානය දෙන්න ඕනේ ගුණාත්මක පොල්ලෙලි තෝරා ගන්න. ඒ වගේම නිවැරදි සයිස් එකට කැබලි කරන්න වගේම මේ නිෂ්පාදනය ගුණාත්මකව නිෂ්පාදනය කරන්න අපි නිතරම වග බලා ගන්න ඕන කියන එක මම නිතරම වගේ ඔහුට පහදලා දුන්නා. ඉතින් ඒ දේවල් ඔහු අකුරටම පිළිපැදලා තියෙනවා කියලා කාලෙත් එක්ක මට තේරුම් ගියේ. ඔහුගේ නිෂ්පාදන මගේ ආයතනයේ රැගෙන ආවට පස්සේ ඉතින් ඔහු සමග කතා කිරීමේදී ඔහු කීව දෙයක් තමයි මුල් දවස්වල කිසිම දෙයක් ලේසි වුණේ නැහැ. අලුත් ව්‍යාපාරයක් කියන්නේ හැම දවසෙම අලුත් පාඩමක් ඉගෙන ගන්න එකට කියලා. ඉතින් ඒ වගේම ඔහු කීවා සමහර දවස්වලට ඔහුට හිතුණා කියලා මේ ව්‍යාපාරයෙන් ඔහුට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. හැබැයි එහෙම හිතපු තිලකේ මහත්තයා නැවතුනේ නැහැ. හැම දවසකම අලුත් දෙයක් ඉගෙන ගත්තා, වැරදුනා මේ දේවල් හදාගත්තා. ඉතින් ඒ නිසා ඔහු මේ ව්‍යාපාරයෙන් ඉදිරියටම ගියා. මුලදී ඔහු මේ ව්‍යාපාරය ආරම්භයේදී පොල්ලෙලි සපයා ගත්තේ වෙනත් පුද්ගලයෙක්ගෙන්. හැබැයි ඉතින් අද වෙනකොට ඔහු පොල්ලෙලි සපය ගන්නේ ඔහුගේම පොල් ව්‍යාපාරයෙන්. ආරම්භ කරලා මාසයක් වගේ යනකොට සතියකට ඔහුගේ කුඩා ලොරියෙන් බෑග් 110 ගානේ ලෝඩ් 3ක් ඔහු රැගෙන ආවා. ඉතින් ඇත්තටම මට ඒක හිතා ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසාම තමයි මම ඔහුගේ පොල්ලෙලි කැබලි නිෂ්පාදනය කරන ඔහුගේ වැඩමිව බලන්න ගියේ. එකට පොල්ලෙලි 2500කට ආසන්න ප්‍රමාණයක් කපනවා සේවකයන් 4 දෙනෙක් යොදාගෙන. ඔහු පොල්ලෙල් එකට සේවකයන්ට කපලා වේලා දෙන රුපියල් 5ක මුදලක් තමයි ලබා දෙන්නේ. ඔහු කීව විදියට සේවකයන් දැඩි උනන්දුවෙන් වැඩ කරනවා. සේවකයන්ට වැටුප් ගෙවන ආකාරය පිළිබඳ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. බලපු නැති අය ඒකත් හොයාගෙන බලන්න. ඉතින් ඇත්තට මේ ව්‍යාපාරය කරනකොට තිලක මහත්තයාට මුහුණ දෙන්න සිද්ධ වුණ අභියෝග කිහිපයක් තිබ්බා. ඉතින් එකක් තමයි මේ නිෂ්පාදනය නොනවත්වාම කරගෙන යන එක, ක්වොලිටි එක පවත්වාගෙන යන එක, අනාගතය සැලසුම් කරන එක. මම ක්වොලිටි එක අංක එක කරගෙන වැඩ කරන නිසා මට පොල්ලෙලි කැබලි ලබා දෙන්න නම් ගුණාත්මක භාවය හරියාකාරව පවත්වාගෙන යන එක ගොඩක් වැදගත්. දැන් අපි බලමු තිලක මහතා අද මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කොහොමද? අලුතෙන් මේ ව්‍යාපාරය කරගෙන යන අපේ අලුත් ව්‍යාපාරික මහත්තුරුන්ට මේ ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද කියලා. දැන් අපි ඇවිත් ඉන්නේ තිලක මහත්තයාගේ වැඩබිමට. මේ යන්ත්‍රය දිහා බලද්දී හැමදේම ලේසි වගේ පෙනුනට යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න කලින් තිබුණේ බලාපොරොත්තු, සැක, බය සහ අලුත් ගමනක්. මොකද රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ ව්‍යාපාරයක් ආරම්භ කරන එක ලේසි තීරණයක් නෙමෙයි. ඒ තිලක මහත්තයා ඒ තීරණය දාගත්තා. මම තිලක මහත්තයාගේ මුලින්ම දැක්ක එක ගුණයක් තමයි ඉගෙන ගන්න තිබුණ ආසාව. මීට අවුරුදු 8කට කලින් මට තිබුණේ අසීමාන්තික ආසාවක් මේ ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න. ගොඩක් අය හිතන්නේ මම හැමදේම දන්නවා කියලා. හැබැයි දියුණු වෙන මිනිස්සු අහන්නේ මට තව ඉගෙන ගන්න මොනවද තියෙන්නේ කියලා. තිලක මහත්තයා එහෙම කෙනෙක්. මම ක්වොලිටි එක ගැන කියලා දෙනකොට ඔහු ඉතා උනන්දුවෙන් අහගෙන හිටියා. ඉතින් ඇත්තටම අද ඒ කැපවීමේ ප්‍රතිඵල මට මේ ඔහුගේ වැඩපොළ තුලින් අද දකින්න පුළුවන්. ඉතින් තිලක මහත්තයාගේ මේ ගමනට ඔහුගේ බිරිඳත් පුතාත් ශක්තියක් දෙනවා. ව්‍යාපාරයක් සාර්ථක වෙන්නේ මුදල් නිසාම නෙමෙයි, සමගියෙන් අරමුණු වලට යන ශක්තිමත් පවුලක් තිබුණොත් ජීවිතේ ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියලා අද වෙනකොට තිලක මහත්තයා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. සමහර අයට මේ දේ සාමාන්‍ය දෙයක් වගේ පෙනුනත් කිසිම අත්දැකීමක් නැතුව රැකියාවෙන් විශ්‍රාම ගිහිල්ලා ලක්ෂ 4මාරක් ආයෝජනය කරලා තම පවුලේ අයගේ ශක්තියත් එක්ක ඔහුගේ ව්‍යාපාරය මේ වගේ තැනකට රැගෙන ඒම ඔහු ලැබූ ජයග්‍රහණයක්. මොකද අද ඔහු පොල්ලෙලි කැබලි ව්‍යාපාරික හිමිකරුවෙක් වගේම පොල් ව්‍යාපාරයකද හිමිකරුවෙක්. ඉතින් ඇත්තටම මේ තිලක මහත්තයා අදටත් මට කතා කරනවා. ප්‍රශ්නයක් තිබුණොත් අහනවා, අලුත් දෙයක් ඉගෙන ගන්න උනොත් ඒත් අහනවා. ඒක තමයි මම ඔහුගේ දැකපු ගුණය. මමත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මගේ අත්දැකීම් අලුත් ව්‍යාපාරිකයන් සමග බෙදා ගන්න. කෙනෙක් දියුණු වෙනවා දකිද්දි ලැබෙන සතුට ඒක මුදල් වලින් මනින්න බෑ. අද තිලක මහතාගේ දියුණුව දකිද්දි මට ඇත්තටම මාරම සතුටක් දැනෙනවා. ඉතින් මේ කතාව බලන ඔයාට මම එක දෙයක් කියන්න කැමතියි. ඔයාට අද දැනුම නැති වෙන්න පුළුවන්, අත්දැකීම් නැති වෙන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න කැමැත්ත, ආසාව තිබුණොත්, හරි මඟ පෙන්වීමක් තිබුණොත්, කැපවීමෙන් වැඩ කළොත් ඔයාටත් ඔයාගේ සාර්ථකත්වයේ කතාව ගොඩක් ලස්සනට ලියන්න පුළුවන්. මගේ කතාවේ කතානායකයා මේ තිලක මහතා ඒකට හොඳ උදාහරණයක්. ඉතින්
මේ අවසානයක් නෙමෙයි ලොකු ගමනක තවත් ආරම්භයක්. ඉතින් අද මම ඔයාලට මේ කිව්වේ මගේ ආයතනයේට පොල්ලෙලි කැබලි රැගෙන එන මාස් සමග එකතු වෙලා මේ පොල්ලෙලි කැබලි ව්‍යාපාරයට සම්බන්ධ වුණ නවක ව්‍යාපාරික මහත්තයෙක් මේ ව්‍යාපාරය තුලින් ගියපු ගමනක සාර්ථකත්වය. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender, baby. Slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. 'Cause paradise is wherever we make it. Paradise is wherever we make it. Till the sun's up Monday, we'll tell our phones, do not disturb. I got my straw hat, babe. And you can finally pull the tags on your Tommy Bahama shirt. Blue crush up on the 85-inch sound machine when we wanna hear the ocean. I think everything we need is right here. And there ain't a palm tree in sight, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender, baby. Slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short. මේ ව්‍යාපාරයේ යෙදෙන නවක ව්‍යාපාරිකයන්ට තිලක මහත්තයාට මොකද්ද කියන්න තියෙන්නේ? මේ ව්‍යාපාරය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. එතනට එන්නේ හේතුව නිවැරදි මඟ පෙන්වීම. ගුණාත්මක භාවය ගැන අවධානය සහ මව්ගේ පවුලේ අයගේ සහයෝගය ලැබීම. ඉතින් ඔයාටත් මේ ව්‍යාපාරය තුලින් ලස්සන ගමනක් යන්න අවස්ථාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ තවත් දවසක දැනුම පිරුණු අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහිල්ලා එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.